හායි යාළුවනේ ඔයාලට කොහමද? ඔන්න ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා සාෂාස් කිචන් වෙත. ඉතින් අදත් රසමරස රෙසිපි එකක් අරගෙන තමයි ආවේ. ඉතින් මම හදන්න යන්නේ අද පෑන්කේක් රෙසිපි එකක්, ස්පෙෂල් පෑන්කේක් රෙසිපි එකක්. හරිම ලේසි යම්ත්‍ර විතරකින් හදා ගන්න පුළුවන් මේ පෑන්කේක් එක. මුලින් පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 150ක් දාලා එන්න මේ විතර වතුර චූටි කෝප් එකකින් එකක් දාගෙන ඒක රත් කරගන්නවා. ඒක රත් වීගෙන එනකොට මෙන්න මේ විදිහට අපි ගාගත්ත පොල් ටික එකතු කරගන්නවා. ඉතින් හරිම ලේසි. channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේකට දැන් මම එකතු කරගන්නවා වැනිලා තේ හැන්දක්. ඒ වගේම කලරින් ඔයාලට කැමති පාටක් එකතු කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ තියෙනවා පොල් පැණි. ඒක මම රෝස පාටින් තමයි හදාගත්තේ. දැන් අපි හදාගන්න යන්නේ අපේ පෑන්කේක් එක හදාන්න යන මිශ්‍රණය. ඉතින් ඔන්න මුලින්ම මම පාන්පිට 250ක් කරන් තියෙනවා. ඒකට ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගෙන වතුර එකතු කරගන්නවා. මේකට බිත්තර එකතු කරන්නේ නැහැ. බිත්තර කන්න කැමති අයට මේ විදිහට හදලා කන්න පුළුවන්. ඉතින් මම මේකටත් කලරින් එකතු කරගන්නවා. ඔයාලා කැමති පාටක් එකතු කරන්න. මම මේකට කොළ පාට තමයි එකතු කරගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් අපි දාගන්න මේ විදිහට හොඳට හැන්දක් අරගෙන එකෙන් පෑන් එකට එකතු කරගෙන මේ රොටිය රත් වෙනකන් තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොල් පැන ටික එකතු කරලා මෙන්න මේ විදිහට උතා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට රවුම් කරගන්න ඕනි. දැන් තියෙන්නේ කන්න තමයි. ඉතින් බලන්න මේ වගේ රෙසිපි එකක් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් තවත් රසම රස රෙසිපි එකකින් මම ගිහින් යන්නම්. good bye.